දින 3ක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රියේදී 1996 ක්‍රිකට් ලෝක ශූරතාවයේ දිනු කණ්ඩායමේ සමාජිකයන් කිහිප දෙනෙක් මුණ ගැහී සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා වත්මන් ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කරන සනත් ජයසූරිය මහතා මෝදිගෙන් ඉල්ලීමක් කළා තිබෙනවා. ඒ යාපනයේ ප්‍රදේශයට අලුතෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙසට. ඉතින් මෙම ඉල්ලීම ඔහු කරලා තිබෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වල සිටින දක්ෂ ක්‍රීඩකයින් ජාතික තලයට ගෙනීමේ අරමුණින් කියලා තමයි ඔහුගේ නිල Facebook ගිණුමේ සහ Twitter ගිණුමේ සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඇත්තටම මේක හොඳ දෙයක්. මොකද යාපනයේ පැත්තේ මෙන්ම නැගෙනහිර පළාතේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ජාතික මට්ටමේ ක්‍රීඩා කරන්න. ඉතින් මේ වගේ ක්‍රීඩාංගණයක් ඉන්දියාව හරහා හෝ යාපනයේ ප්‍රදේශයට ක්‍රීඩාංගණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම හොඳ chance එකක් තියෙයි මේ පැත්තේ ඉන්න දක්ෂ ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායමට යළි පැමිණීමට අවස්ථාවක් උදා කරගන්නට. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට සනත් ජයසූරිය කරපු මේ ඉල්ලීම පිළිබඳ ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.